Alah, ambil barai. Bukan dia. Bab barai bab. Ni bukan ni. අදට ඇති හරි මහන්සි අප්පා බලාලින් මට සල්ලි නම් ඉල්ල ගන්න ඕන ඒ වැඩ ඕක පුරාණෙමු ඒ වෙල කප ඉඳලා හරියන්නේ නෑනේ අපේ ගෑණි විතරයි හිතරි හොඳ දවස් කරන් යන්න ඕන කොහොම හරි කරලාද පිච්චර එක එන්නේ අසයි දෙන්නම් මොන්නේ තියලා මේක අස්කන්න දානවා කීයද සද්දයක්වත් නෑ යන්න ඕන බලන්න මේ පැත්තට මුදලායි මහත්තයා ඔය වැඩ කරලා ඉවරද බං ඉවරයි මහත්තයා ඔන්න සුද්දයා දාලා තියෙන්නේ ආයි මැෂින් එක අදගත් ගෙනාවා වගේ බඩු උඹ වැඩ ඔපෙන් ගිය තාම 3යි වෙලාව මුදලාලි මහත්තයා මට අද කලින් යන්න ඕන මොනවත් තිබ්බනේ මුදලාලි මහත්තයා කියන්න බැරි උඹ වෙනකොට කියන්නේ කවර 50 කපනවා කවර 30 කපනවා මෙහෙම කියන බලපන් අද කපපු කවර ගන්න තාම කවර කීයද 1 2 3 4යි 5 7 8 9 10 11 කවර 11යි අද දවසට හරි හරි උඹට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ මෙහෙම වැඩ කරලා හරි මුදලාලි මං දවසින් කෑලි 50ක් කපනවා කියලා කිව්වේ නෑ නෝ ඉතින් ඔල වැටෙන්න කලින් නම් කකුල් අල්ලලා වැඳලා මුදලාලි කවර 50 කපන්නම් 100 කපන්නම් වේලන්නම් කවර කරන්නම් එහෙම කියලා උඹලා වැටෙන්නේ උඹලා ආන් පස්සේ වැඩක් කරනවද බලපන් කවර ගෑනි 20 කපලා නෑනේ උඹද මැෂින් පී දාලත් නෑ මේ බලපන් උඹ හරි හරි මුදලාලි මං අද කලින් යන්න ඉල්ලන්නේ අපි නෝන විතරයි ගෙදර අද තන්නේ ඒක උඹලා තාත්තර කලින් පරස්තාව කරගෙන උඹලා ඉතින් කොහොමද වැඩක් කරන්නේ මම මේකේ උඹලට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ මේකේ දාමනේ හැන මුදලාලි මේ පීදාපන් මේවා මේ පීදාපන් හොඳට මුදලාලි ඔන්න මුදලාලි උඹ ආපද Balani ආවි කියලා නෙමෙයි. මුදලාලි අද ගෙනාව උණු සුපිරි ගොල්ලල් ටිකක් හොනේ. උඹ ගිය ඒසි වෙන්න මෙන්න බඩු සුපිරි. උඹ ගිය පාරගෙන අපුණ වැඩක් නෑ සම්පූර්ණ මේක ගහපු බලා තියෙන්නේ හොඳ බලන්න මුදලාලි ගියොත් මෙන්න ෂෝකේට ඔහෙට කඩන්න දෙයක්වත් නෑ ඔය කපාගෙන යන්න තියෙන්නේ. කොට උණු සල්ලි ටික දෙන්න මේ හදිස්සියකට සල්ලි පොඩ්ඩක් මදි මේක තායි. කොට අද කවන්න ඕන. මේ දෙයක් නේ ගෙදර යන්න හදන පත් කෙලගෙන ආවම මේ යට බුදා ඉස්සරහ පැත්තට වරන් එන අර කාලේ මම සල්ලි අරන් එන්න. ලාලි ඉස්සරහට ඉතින් හිලානටත් එක මෙලෝඩියක් බේර ගන්න බෑ. මුදලාලි ගටයවන් දෙන්නෙත් නැහැ. උදාලි කොබා මේ අපේ පොල්ලෙලි කොටේ මේ එන්න පොල්ලෙලි අඩු වෙනවනේ. අම්මකා ඔවුන් මේ ළඟ තියෙන පොල්ලෙලි කොටේ ටිකක් අඩුයි පොල්ලෙලි. මම බලන්න. දැන් මේ දෙන්නේ දවසට පොල් නැතුණක් කමන්නේ ලිලි තමයි තියෙන්නේ. බලාපන්කෝ බං. ඉතර නම් පොල් විතරයි ගිනිච්චේ. දැන් මේ පොල් ලෙලිවත් තියෙන්නේ නැහැ නේ. ඒකවත් මහත්තයෝ බලන්නකෝ. සෑහෙන පොල්ලෙලි අඩු විලව මදිවට හොරු බලාපන්. එයාට හරියන්නේ නැහැ. ඔබ ගෙදර ඵලයන්. මම මේක බලා ගන්න. හරි මුදලාලි මහත්තයෝ එහෙනම් මම යනවා. බලම් ඵලයන් ඔය හරි කරකැවෙනවද කියලා අරුත් දෙන්න. හරි හරි හරි. පවුලට කොට්ටුවක් ගේන්නේ කියලා කිව්වම හත්ලා වට්ට මහත්තයාගේ ආයතන දිනුවනම් පොල් ටිකක් හදාගන්න. ඉන්නවත් දන්නේ නැහැ. Wala, wala, kau demi. Baik bu. Tuh makai walu ගොඩක් ඇඟිලිට ගන්නවා. ඇඟිලිට ගහනවා මේ බම් මේ කීයක් හරි ලයින් කරගන්න පොල්ලෙලි ගොඩක් තියෙනවා. ඒකට මම මේ වැඩේ සෙට් කරගන්න. මොකද කරන්නේ මේ? මං ආවනේ බා පවුලට කොට්ටුවක් කරන්න පවුලට කොට්ටු පොල් බල්ලක් බා ගන්නවා. වල්ල බාන්න නැහැ කි. වල්ල බා ගන්නවට වඩා ලේසි පොල් වරෙන් ගේමක් ගහන්න ලෙලි උර දෙකක් උස්ස ගන්න. වත්තේ මහත්තයා ඉන්නවත් දන්නේ නැහැ ගෙදරනේ. ඕක ගල් පෙරේතය හොඳේ. හරි හරි ඌ නෑ ඌ ගියා මම බලන් හිටියේ මෙච්චර වෙලා මේ අල්ලගන්න ලයින් එක වෙලා පාද ගන්නකම්. වරෙන් කො යන්න. වරෙන් කො යන්න පහත් වෙලා වරෙන් වත් මහත්තයා කොයි වෙලාව කියලානේ. වලාමේ රුපියල් 20ක් වෙනවා. අම්මපා. යමන් කො ගේම් ගහන්න.
ඕකේද හැබැයි ඒකද අම්මා බත් මාරු බත් 250 තින්න උඹ කරන වැඩ හත් කළා අඩෝ එක මලු අද මලු කරලා තියෙන්නේ හොඳේ අඩෝ මලුත් ගහලා මූ ගේම ගහන්න හදලා පොල්ලෙන් ටික ගෙනින් ඉක්මනට හදා තමන් බලන්න එන යම පටස් ගහලා මල්ලක් දාගනින් මල්ලක් තියෙනවා හොඳේ අර ගල් කරේද ඉන්නවද දෙමිකව දාගනින් මල්ලක් අර මල්ලක් තියෙනවා අතන අර උඩු අල්ල හරි වෙනවද දන්නේ නැහැ එනවා දන්නේ අන්න නරු වතනින් එළියට නම් දැක්කා ඔව්වා බලාපන් කොහෙන් මේ මතුවේ දන්නේ හොඳ ඕකට නින්ද ගිහිල්ලා දන්නේ කාලා කන්න යන කතාව ඕකම ගෑනු කරේද කන්න යන කතාවක් කිව්වේ හරි බෝපිලා බෝමල ගනි මේ ගන්න අඩෝ ඒක බහන බා පොල්ලෙලි අඩෝ මට දෝ හිටපා එනම තපු පොල්ලෙලි තමයි ඒක පොල්ලෙලි අම්මෝ ගණන් අර මුදලාලිය මට සමදාන දිලා අපල හදවගන්න මාළු එකේ ගියේ දෙන්න බලන්නද දෙන්න බලමු අද මුදලාලි උඹලා එන්න. හරි වෙලාවටනේ බං බලාමේ හරි වෙලාවෙ කිය හරි වෙලාවට තමයි එන්නේ මෙන්න මලු දෙකක් ගෙනාවද හරි ආපු අලුත් එකක් වැඩක් නැහැ නේ ඔහෙට මලු දෙකක් ගෙනාවෙන්න බඩු මට අවුදු මිල වැඩි වෙලා කියලා කතාවක් තියෙනවනේ දෙල්ලක් කීයමද ලාලි මට අවුදු මේ බම්මිය අතු බරේ කියන්නේ බං අම්මට සිදු වෙන ඕනේ හැබැයි ගාන ටක් ගාලා වැඩේ කරගෙන සල්ලි අරන් යන්න හදාපන් යටට ගහපු කෑටි ගහුවෙන අම්මට අවුදු මෙන්න මේක අල්ල දියන්කෝ ඉදිරිගානේ බංගුක කියලා බලහා මේ බරයි උඹ කිව්ද ගෑන නැහැ බං බරයි බං මේ මොකද මේ